සුබ දවසක් හැමෝටම ටොටමිසල්කේ YouTube channel එක සමගාමීව අපේ ටොටමිසල්කේ ඉන්ස්ටිටියුට් එක සඳහා ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස් කොස්තාපල් කාන්තා සහ පිරිමි ඒ වගේම පොලිස් කොස්තාපල් රියදුරු කියන තනතුරු දෙක සඳහා ඒ වගේම පොලිස් කොස්තාපල් STF කියන තනතුරත් එක්ක තනතුරු තිත්‍රය සඳහා ආයුධම්පත් යොමු කරලා එහෙම නැත්නම් අයදුප්පත් ඉස්සරහට යොමු කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලා තමයි අද අපේ මේ සෙමිනාර් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරිද? ඉතින් ඔයාලා දන්නවා ශ්‍රී ලංකා පොලිස් සේවයේ මේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඔයාට ඇතුළත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණයකට මුහුණ සිද්ධ වෙනවා. ඒ ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණය සමත් වුණොත් විතරයි ඔයාට මේ අභිමානවත් පොලිස් සේවය සඳහා ඇතුළත් වෙන්න හම්බෙන්නේ. ඊට අමතරව ඔයාට අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණ මොහොතේ සිද්ධ වෙනවා ලිඛිත තෝරා ගැනීම පරීක්ෂණ අමතරව ඒ වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ මොහොතේ සිද්ධ වෙනවා මේ සම්මුඛ පරීක්ෂණය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඒ වගේම මේ ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා අපි කොහොමද ලකලෑස්ති වෙන්නේ ඒ වගේම මේ ශ්‍රී ලංකා පොලිස් සේවයේ මේ PC කියන තනතුර සඳහා පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඔයාට තියෙන ගැටලු මොනවද ආයුධ යොමු කිරීම සම්බන්ධ ගැටලු හරි මේකේ තියෙන ගැසට් එක සම්බන්ධ ගැටලු හරි මේ මෙකි හැම දෙයක් සම්බන්ධයෙන්ම කතා කරන්න තමයි අද අපි මේ සෙමිනාර් එක පවත්වන්නේ. එතකොට අපි මේ සෙමිනාර් එක YouTube එකට මුදා හැරීම සිද්ධ කරනවා. ඒක YouTube එක ඔස්සේ පළමු වරට මේ වීඩියෝ එක බලලා ශ්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස් කොස්තාපල් කාන්තා සහ පිරිමි කියන තාන්තුරු වලට අදාළ මේ ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණයට මේ සම්මුඛ පරීක්ෂණයට මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අපිත් එක්ක එකතු වෙලා ඔයාට ලකලෑස්ති වෙන්න අදහසක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ YouTube එකේ ඔයගේ වීඩියෝ එකේ පල්ලෙහා description box එකේ දාලා තියෙනවා WhatsApp දුරකථන අංකයක් ඒ වගේම WhatsApp group link එකක් ඔන්නේ WhatsApp group link එක ක්ලික් කරලා අපේ WhatsApp group එක සම්බන්ධ වෙන්න නැත්නම් මේ YouTube එකේ පල්ලෙහා දාලා තියෙන WhatsApp දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළත් ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා හරි මට අපේ මේ සෙමිනාර් එක අපි කරගෙන යන්න කලින් මට පොඩ්ඩක් දාන්න බලන්න chat එකට අපි Zoom එකේ එක්ක සම්බන්ධ වෙන දරුවන්ට මම කියන Zoom එකේ සම්බන්ධ වෙන දරුවෝ දාන්න බලන්න මාව පැහැදිලිව ඇහෙනව නම් අංක 1 කියලා කමෙන්ට් එකකුත් මාව පැහැදිලිව පේනව නම් අංක 2 කියලා කමෙන්ට් එකකුත් දාන්නකෝ බලන්න මුලින්ම මාව පැහැදිලිව ඇහෙනවද මාව පැහැදිලිව පේනවද කියලා මුලින් බලමුකෝ දාන්න බලන්න මාව පැහැදිලිව ඇහෙනව නම් අංක 1 මාව පැහැදිලිව පේනව නම් අංක 2 හරිද ගැටලුවක් නැහැ. හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා. හැමෝටම මාව පැහැදිලිව පේනවා. ඕකේ. හරි. අද දවස තුලදී අපි මේ සෙමිනාර් එකට සඳහා අපිත් එක්ක අපේ තව මිස් කෙනෙකු සම්බන්ධලා ඉන්නවා. ඒ මිස් ඕගලොන්ට මේ ගැසට් එක සම්බන්ධී කරුණු කාරණා පැහැදිලි කිරීමක් කරાવી. ඒ වගේම ඔයාලට ආයුධම්පත් යොමු කරන්න ගියාට පස්සේ ඕගොන්ට ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ ගැටලුකාරී තත්ත්වයන් කොහොමද මගහරවා ගන්න කියලා දේ සම්බන්ධොත් අපේ මිස් තව ටිකකින් සම්බන්ධ වෙලා ඕගොන්ට පැහැදිලි කිරීමක් කරાવી. ඊට කලින් මම ඕගොන්ට මේ තරඟ විභාගය ඒ වගේම මේ සම්මුඛ පරීක්ෂණය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒත් එක්කම ඕගොන්ගේ තියෙන ප්‍රශ්න වලටත් අපි පිළිතුරු ලබා දීමක් කරනවා. ඕගොන් තියෙන ප්‍රශ්න වලටත් පිළිතුරු ලබා දීමක් කරනවා. ඒත් එක්කම අද දවස තුලදී අපි ටාගට් කරන් ඉන්නවා විභාග දෙපාර්තමේන්තුවේ මගින් ඉසිදු කරපු පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නත් අපි ඔන්න අරමුණු කරගෙන ඉන්නවා. හරිද? හරි. හොඳයි. YouTube live එකේ යනවා ළමයි. YouTube live එකට කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නේ. ඔව්. YouTube live එක මක ඉෂුව එකක් ආවද? කමන්න අපි කොහොමද ඔකට රෙකෝඩින් එක දෙනවා. YouTube live රෙකෝඩින් අපි කොහොමද ඔක ලබා දීම සිද්ධ කරනවා. හරිද? හරි. හොඳයි. හරි. දැන් ඔයාලට මුලින්ම අපි යමු ඔයාලගේ මේ තරග විභාගයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේ writing exam එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හරිද? දැන් ඔයාලා දන්නවද ඔයාලගේ මේ ගැසට් එකේ දරුවෝ මේ ගැසට් එකට අනුව ඔයාලගේ බලන්න මේ ගැසට් එකට අනුව ඔයාලට මොන වගේ එක්සෑම් වලට ඔයාලට මුහුණෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා ගැසට් එකට අනුව ඔයාලට මොන වගේ එක්සෑම් වලට මුහුණෙන් සිද්ධ වෙන්නේ. බලන්න.
මොන වගේ එක්සෑම් වල මොහොතේ සිද්ධ වෙන්නේ. ඔයාට ප්‍රධාන වශයෙන් ගත්තොත් විභාගයේ සඳහා ඔයාට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. එකක් මොකද්ද? එක ප්‍රශ්නයක් තමා මොකද්ද? භාෂා හැකියාව සහ අවබෝධය. මොකද්ද? භාෂා හැකියාව සහ අවබෝධය. නැත්නම් අවබෝධය හා භාෂා හැකියාව කියන ප්‍රශ්න පත්‍රයක්. මේක පැයක ප්‍රශ්න පත්‍රයක්. මේ භාෂා හැකියාව සහ අවබෝධය කියලා කියන්නේ මොකද්ද? අපි කතා කරමු ඉස්සරහ. හරිද? ඊට පස්සේ ඔයාලට හම්බ වෙන තව ප්‍රශ්න පත්‍රයක්. ඒ මොකක්ද? ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩලා තිනවා. මොකද්ද? සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය. මොකද්ද? සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය. ඔයාලට සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණයත් ඔයාලට වෙනම පේපර් එකක් හම්බ වෙනවා. ඒකට පේපර්ස් ගත්තොත් ප්‍රධාන වශයෙන් පේපර්ස් දෙකක් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? හරි. එතකොට අපි මුලින්ම මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය ගැන කතා කරලිමු. හරිද? ඊට ගන්න තව දෙයක් උඩ මතක් කරන්න ඕනේ. දැන් ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනේ. ගිය අවුරුද්දේ මේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් SI සහ PC පිරිමි අයදුම්කරුවන් සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණයක් තියලා ඇප්ලිකේෂන් කෝගල බදවා ගැනීම සිද්ධ කරා. එහිදී අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ළමුන් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ අභිමානවත් පොලිස් සේවයේ පොලිස් SI සහ PC කියන තාන්ත්‍රික අපි තෝරාපත් කරලා දුන්නා. ඉතින් මේ සම්බන්ධ අපි මේ කියන්නේ ඇත්තට බොරුද කියලා දැනගන්න ඔයාලා මේ අලුතෙන් වීඩියෝ බලනවා නම් අලුතෙන් මේ YouTube එකේ වීඩියෝ එක බලනවා ඔයාලා හැමෝම අපේ WhatsApp group එක join වෙන්න. WhatsApp group එකේදී අපි ඒව practically proof එක්ක අපි පෙන්නනවා අපේ කොහොමද research කියන දේ සම්බන්ධයෙන්. හරිද? හරි. දැන් මම කතා කරගෙන ඉන්නේ මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන්. මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් දරුවෝ මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. මොකද්ද? එකක් තමයි භාෂා හැකියාව. ඊළඟ එක තමයි මොකද්ද? භාෂා හැකියාව සහ අවබෝධය. ඊළඟ එක තමයි අවබෝධය. මේ භාෂා හැකියාව කියන්නේ වෙනම කතාවක්. අවබෝධය කියන්නේ වෙනම කතාවක්. මේක එක ප්‍රශ්න පත්‍රයක් වුණාට මේකේ කොටස් දෙකක් තියෙනවා. හරිද? අපිට මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන්නේ සරලව ගත්තොත් සිංහල ප්‍රශ්න පත්‍රයන්නේ. මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍ර ඉගෙනීම කටයුතු සිදු කිරීම සඳහා අපිත් එක්ක සම්බන්ධ වන ස්වාමින් වහන්සේ නමක් අපේ සාන්ත හාමුදුරුවෝ කියන්නේ මේ තෝරා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ වගේම O level A level සිංහල භාෂාව සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සඳහා පන්ති මෙහෙවන ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ අහලා ඇති ඔයගොල්ලෝ ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නව නම් හුඟක් කට්ටිය ඒ වගේ දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා ඔයාට මේ භාෂාව හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රය ඉගෙනීම් සිද්ධ කරන්න. දැන් අවබෝධය කිව්වොත් දරුවෝ අවබෝධය තමයි තියෙන්නේ මොකද්ද? සාරාංශකරණය අවබෝධය එන්නේ. හරිද? ඊට පස්සේ මේ අවබෝධය ඇතුලේ තියෙන ඕගොන්ට ලොකු වාක්‍යයක් දීලා ඒ වාක්‍ය ඇසුරෙන් අහන ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු ලබා දෙන්න. ඒකයි ඉන්නේ අවබෝධය කියන කොටස. හරිද? ඒ වගේ ලිපි ලිවීම අවබෝධය කොටසට දෙන්නේ. හරිද? ඒ වගේ අවබෝධය කොටසට වෙනම කතාවක් තියෙනවා. භාෂා හැකියාව කියෝ භාෂා හැකියාව ඇතුළු ව්‍යාකරණ සම්බන්ධයෙන් සමාන පද, නාම පද, විරුද්ධ පද ඔය වගේ හුඟක් කරුණු කාරණා භාෂා හැකියාව කියන කොටසට. ඉතින් ඔයා අපිත් ඒ සම්බන්ධ වුණාට පස්සේ අපි ස්වාමීන් වහන්සේත් එක්ක ස්වාමීන් වහන්සේ උගන්වන විදිය ගැන අපි වීඩියෝ එකක් දාලා අපේ WhatsApp group එකේ සම්බන්ධ වෙන්න ස්වාමීන් වහන්සේත් එක්ක ඔයාට වෙනස් විදියට අලුත් අත්දැකීමත් එක්ක මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන ප්‍රශ්න පත්‍රයේ සඳහා ලකලෑස්ති වීමේ හැකියාවක් උදා වෙනවා. අපිත් එක්ක අපි මේ 20 මිසල්කේ ඉන්ස්ටිටියුට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගුරුවරු ගැන කතා කරොත් මේ ගුරුවරු ඔක්කොම well educated නැත්නම් හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක වැඩ කරන ගුරුවරු තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අර එහෙමෙන් අහිඳගත්ත ගුරුවරු නෙමෙයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේත් එක්ක ඔබට මේ භාෂා හැකියාව සහ අවබෝධයෙන් ප්‍රශ්න පත්‍රයේ හැමදේම සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට එතනදී අපි සම්පූර්ණ තීරි කොටස් සාකච්ඡා කරලා, පේපර්ස් සාකච්ඡා කරලා, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා මේ හැමදේම කරනවා මේ භාෂා හැකියාව සහ අවබෝධ කියන කොටස යටතේ. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට එනවා තවත් ප්‍රශ්න පත්‍රයක්. ඒ මොකද්ද?
අභියෝගතාවය කියන්නේ IQ අභියෝගතාවය හා සාමාන්‍ය දැනීම නැත්නම් බුද්ධි පරීක්ෂණ සාමාන්‍ය දැනීම කියන කොටස. මොකද්ද මේ සරලව කිව්වොත් මේක කියන්නේ IQ සහ ජනරල් නොලෙජ් IQ සහ අසාමාන්‍ය දැනීම කියන කොටස. මේ IQ කොටස ගත්තොත් IQ කොටස යටතේ ඔයාට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඒක වෙන් කරගන්න පුළුවන් දරු. IQ කිව්වට පස්සේ IQ වලට අපිට වෙන් කරන්න පුළුවන් සාමාන්‍ය අපි දකින IQ. ඒ IQ පාර්ට් එක ඇතුලේ තියෙනවා IQ එක්ක ගණිතය මික්ස් වෙලා යන දේවල්. අපි ඕකට කියන කෙටිකමාසිත ගැටලු, ගණිත ගැටලු ඔන්න ඔය කොටස් දෙකක්. එතකොට මේ කෙටිකමාසිත ගැටලු, ගණිත ගැටලු වගේ දේවල් ඔයාලට උගන්වන්න සහ ප්‍රශ්න පත්‍ර විශේෂයෙන් සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර් කෙනෙක්. ඉංජිනේර් කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ ඉංජිනේර්ත් එක්ක එකතු වෙලාවට මේ IQ පේපර් එකේ ඇතුලේ තියෙන අභියෝගතාවයේ පේපර් එක ඇතුලේ තියෙන ගණිතමය ස්වරූපයේ කොටස් ටික ආවරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ IQ කොටස් ටික ආවරණය කරන්න මම සම්බන්ධ වෙනවා. මම ඔයාලට මේ IQ වල තියෙන සම්පූර්ණ තියරි කොටස්, පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් මේවා අපි සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව ඔයාලට එන සාමාන්‍ය දැනීම සාමාන්‍ය දැනීමත් කොටස් දෙකනේ කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. ඔයාලගේ විභාගයේ සාමාන්‍ය දැනීම කොටස් තුනක් වෙනවා දරු. මේ අපි එක්ස්පීරියන්ස් එකෙන් කියනවා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්නේ එක්ස්පීරියන්ස් එක කියන්නේ සාමාන්‍ය දැනීම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බලා ගන්න පුළුවන් විභාග පේපරේ. එකක් තමයි කාලීන තොරතුරු. එකක් තමයි ස්ථිර සිදුවීම්. අනිත් එක තමයි විෂයානුබද්ධ කරුණු. මොකද්ද මේ විෂයානුබද්ධ කරුණු කියන්නේ? විෂයානුබද්ධ කරුණු කියලා කියන්නේ පොලිස් සේවයේ ඉන්නකොට පොලිස් සේවයට බදවා ගැනීම කරනකොට ඔයා පොලිසිය සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය කරුණු. උදාහරණයක් විදිහට ගත්තොත් පොලිස්පති කවුද? අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කවුද? පොලිසිය ආරම්භක වාසය මොකද්ද? පොලිසිය සංවත්සරයේ මේ සමහරවිට කුමන සංවත්සරයේ වගේ පොලිසියේ රෑන්කින් ටික මොකද්ද? ඔන්න ඔයගේ පොලිසිය සම්බන්ධ විෂයානුබද්ධ කොටස් නෝ පේපර් එක. කාලීන සිදුවීම්. කාලීන සිදුවීම් කියන්නේ මොකද්ද? කාල සිදුවීම් යටතේ අපි පහුගිය අවුරුදු දෙකක කාල සිදුවීම් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ 2025 අවුරුද්ද කාල සිදුවීම් සම්පූර්ණ 2025 අපි කතා කරන ඒ වගේ 2026 අවුරුද්දේ ඔයාගේ විභාගයේ දක්වා වෙන කාල සිදුවීම් ටික අපි සම්පූර්ණ සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ස්ථිර සිදුවීම්. මොකද්ද මේ ස්ථිර සිදුවීම් කියලා? ස්ථිර සිදුවීම් කියලා කියන්නේ ඒක කාලෙන් කාලට වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි. ගම සරල උදාහරණයක් කියන ලංකාවේ නිදහස් දිනය කවදාද? ඔන්න ස්ථිර සිදුවීමක්. 2026 අවුරුද්දේ පැවැත් සැමරුවේ කුමන නිදහස් දිනයද? ඕක කාල සිදුවීමක්. ඕක වෙනස් වෙනවනේ. ඔන්න ඕක දෙක අතර වෙනස. ඉතින් ඔය හැම දෙයක්ම සාමාන්‍ය දැනීම කොටස යටතේ අපි ඔයාලට පැහැදිලි කරනවා. අපිත් එක්ක ඔයාලා සම්බන්ධ වුණාට පස්සේ. හරිද? හරි. එතකොට හරි. ඊට පස්සේ ඔයාලට දරුවෝ ඊළඟට තියෙන දේ තමයි ඔයාලට දරුවෝ සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සම්මුඛ පරීක්ෂණයක්. සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනකොට සම්මුඛ පරීක්ෂණයේදී අපි කොහොමද ෆේස් කරන්නේ? අපි අයි කන්ටැක්ට් එකේ කොහොමද? අපි කතා කරන්න ඕනේ කොහොමද? අපි ඉඳ ගන්න ඕනේ කොහොමද? අපි අනිත් කෙනාගේ අහන ප්‍රශ්න වලට අපි කොහොමද පිළිතුරු ලබා දෙන්නේ? මේ සම්බන්ධයෙන් ඔයාව ගයිඩ් කරන්න, මේ සම්බන්ධයෙන් ඔයාට අදාළ දැනුම ලබා දෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා සයිකොලොජිස්ට් කෙනෙක්. නැත්නම් මනෝවිද්‍යාඥයෙක්. හරිද? අපේ දක්ෂ ගුරුවරයෙක් අපිත් එක්ක මේ අවුරුදු ගානක් තිස්සේ මේ ඉන්ටර්විව් ප්‍රැක්ටිස් සඳහා සම්මුඛ පරීක්ෂණ පුහුණු කිරීම සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් එයත් එක්ක එකතු වෙලා සර්ත් එක්ක එකතු වෙලා ඔයාට ඉන්ඩිවිජුවලි තනියම අපි Zoom එක හා තනියම එක එක්කෙනා අරගෙන ප්‍රැක්ටිස් කරනවා. ඒව කොහොමද කරන්න කියන දේ සම්බන්ධ ගිය අවුරුද්දේ කරපු ක්ලාස් එකේ රෙකෝඩින් එකක් අපි ගෲප් එකේ දාලා තිනවා. ගිය අවුරුද්දේ අපි කරපු ක්ලාස් එකේ රෙකෝඩින් එකක් අපි ගෲප් එකේ දාලා අපේ ළමයි කොහොමද ප්‍රැක්ටිස් කරේ? ඉන්ටර්විව් ප්‍රැක්ටිස් එක කොහොමද කරේ කියන දේ සම්බන්ධයෙන් දාලා තිනවා. අවිල බලා ගන්න පුළුවන්. කොට අපේ ඉන්ජිනියර්ස්ලා උගන්වන විදිය ගැන දාලා තිනවා. අපේ හාමුදුරු උගන්වන විදිය ගැන දාලා තිනවා. මම උගන්වන විදිය ගැන දාලා තිනවා. ඔයාලට ඒ වගේ අපේ පහුගිය විභාග ප්‍රතිඵල අපි දාලා තිනවා. ළමයිගේ ෆීඩ්බැක්, ළමයිගේ අදහස් මොනවද කියලා අපි දාලා තිනවා. හැමදේම දාලා තිනවාට WhatsApp group එක ආවට පස්සේ දැන් කියා ගන්න පුළුවන්. සහ දැනටම ඉන්න කට්ටිය දන්නව මොනවද දාලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ
ඔයාලට එනවා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක්. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය නම් ඔයා ඇත්තටම ඔයාගේ performance එක තමයි අතන පෙන්වන්න ඕනේ ඔයාගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී. හැබැයි ඔතන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට එනවා ගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුදු දෙකේම ආවා අහමු දේවල් සම්බන්ධයෙන් කියන්නේ ඔයාගේ මෙමරි එක ඔයාගේ මතක ශක්තිය බලන්න පොඩි ටෙස්ට් එකක් එනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රූම් එකක් තියෙනවා. ඔයාට විනාඩි 2කට රූම් එකට යන්න කියනවා. ගිහිල්ලා විනාඩි 2කින් ඔයාට එන්න කියනවා. ආවට පස්සේ වෙනම පැනල් එකක් ඉන්න පැනල් එක අහනවා රූම් එකේ වම් පැත්තේ ඔයා මොනවද දැක්කේ? පහළ මොන වගේ දෙයක් දැක්කම ඔයාට හිතුනේ. මේ වගේ දෙයක් දැක්කද මේ රූම් එක ඇතුලේ? ඔන්න වගේ දේවල් තියෙනවා. හරිද? ඊ අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ වුණා විභාගෙදී පහලට. හරිද? ඒ වගේ දේවල් අහනවා. ඒවල් කොහොමද කරන්න කියන දේ සම්බන්ධයෙන් අපි ඔයාලට සම්පූර්ණ ගයිඩන්ස් එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට අපේ බලාපොරොත්තුව තියෙන දරුවෝ මේ සම්පූර්ණ කොටස් ටික. ඒ කියන්නේ අපි ගත්තොත් ඕගොල්ලෝගේ IQ සිංහල max part එක into practice එක මේ හැමදේම කතා කරනවා. ඔයාලගෙන් අපි අය කරන්නේ රුපියල් 2000ක මුදලක් විතරයි. සම්පූර්ණ ඔක්කොම ටික කවර් කරනවා. හරිද? එතකොට අපේ බලාපොරොත්තුව තියෙනවා පන්ති දින 32ක් 35ක වගේ අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම කරන්න මේක රෙකෝඩින් ක්ලාස් එක ඔයාට හම්බ වෙනවා. එතකොට මේකේ ඔයාලා පන්ති අවසානයේ ඔයාලා හැමෝටම YouTube රෙකෝඩින් ලැබෙන. මොකද අපි දන්නා හැමෝටම live රෙකෝඩින් එක සම්බන්ධ වෙන්න බෑ. ඒකින්ද YouTube මාධ්‍ය ඔස්සේ ඔයාලට රෙකෝඩින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. YouTube රෙකෝඩින් අපි ලබා දීම සිද්ධ කරනවා. ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම ඕගොල්ලෝ මේ රුපියල් 2000ක වගේ මුදලක් යටතේ හැමදේම ඕගොල්ලන්ට දැනුම ගවේෂණ කරගැනීමේ හැකියාව තුළ මේක ඇතුලේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, මොඩල් පේපර් සාකච්ඡා කිරීම, තීරි කොටස් කිරීම වගේ කියන හැම දෙයක්ම මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව 4යි. ඒ කියන්නේ අප්‍රේල් 16 වෙනිදා තමා පන්ති ආරම්භ කරන්න අපේ බලාපොරොත්තුව. සියලුම පන්ති රාත්‍රී කාලේ පවත්වන්න. ඉඳල් හිටලා පන්තියක් දෙකක් වැටෙන්න පුළුවන් දහවල් කාලේ. හැබැයි බහුතරයක් පන්ති රාත්‍රී 7ට තමා අපි පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. මොකද ජොබ් කරන කට්ටියට සහ වෙනක් මොකක් හරි පාඨමාලාවක් වගේ කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාට පහසු වෙන්න තමයි අපි මේ වේලාවේදී අපේ පන්ති ටික පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. හරිද? හරි. මේ අපේ මිස් ඉන්නවා. මම තව දේවල් ටිකක් ඔන්න කතා කරන්න ඕනේ. අපේ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා කරන්න. ඊට කලින් අපේ මිස් ඇවිල්ලා ඉන්නවා. මම මිස්ට පොඩි අවස්ථාවක් දෙනවා මේ ගැසට් එක ගැන සහ ඔයාලගේ තියෙන මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ අහන්න පුළුවන්. ඒව ගැන පොඩ්ඩක් කතා කරලා මිස්ට අවස්ථාවක් දෙනවා. මිස් ඔයාලත් එක්ක සම්බන්ධ වෙවි. නෑ 2500 නෙමෙයි 2000යි අපි ගන්නෙ. ඒ වෙන පන්තියක් වෙන්නේ 2500යි. අපි 2000යි ගන්නෙ. සුබ සන්ධ්‍යාවක් මාව ඇහෙනවද ළමයි? කමෙන්ට් එකක් දාන්නකෝ. ගැසට් එක ෂෙයා කරන්න පුළුවන්. තමයි ඉස්සල් කියනකෝ ඔයාලා කාට හරි මේ වෙලාවේ මේ ඉන්ටර්විව් එක ආවද කියලා. මට එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. මේ ඒක මේකද කියලා එයා ආපහු රිප්ලයි කරන්නේ නිකම් ඉන්ටර්විව් ආව කියලා තිබ්බේ. ක්ලෝසින් ඩේට් එක ළමයි මේ 4/27 කියලා තමයි පොලිස් වෙබ්සයිට් එකේ තියෙන. හැබැයි ගැසට් එකේ තියෙන මැයි 8 කියලා. ඒ වුණාට ඔයාලා අවුරුද්දට කලින් අපිට කල් තියෙනවා ඉක්මනට දාන්න ඇප්ලිකේෂන් දාන විදිහට ඔයගොල්ලන්ට ඉන්ටර්විව් කරනවා කියලා තමයි තියෙන්නේ. දැනගන්න නම් විදිහක් නැහැ මේ මැසේජ් එකක් එන්නේ නැහැ. මට ආවේ නැහැ කියලා ගොඩ දෙනෙක් කිව්වා. එහෙමනම් දැනගන්න විදිහක් නැහැ. හරියට දැම්මොත් හරි ඩවුන්ලෝඩ් කරගන්න බැරි ප්‍රශ්න කට්ටියට ඇවිල්ලා තිබ්බා. මේ කොහොමද ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරාද? මේ මොකද දැන් අර අපිට දිගටම
මේ කියන්නේ ෆිල් මගේ වීඩියෝ එක බලපු අය දන්නවා අර දිගටම ෆිල් කර කර යන්න බෑ. ඒ නිසා මේ කරපු කෙනෙක්ගෙන් තමයි අන්තිමට අර ඩවුන්ලෝඩ් කරගත්ත එක අහන්න වෙන්නේ මේ එත එතන ඉහාට මේ දන්න ඒගොල්ල එන්නට මොකද මෙතන ඉන්නවද ඩවුන්ලෝඩ් කරගත්ත කෙනෙක් මට මේ ඩවුන්ලෝඩ් කරගත්ත කියලා මේ ෆොටෝ එපුවත් හිටියා. දැන්ට ඔයාලා ඇප්ලිකේෂන් එක දාලාද තියෙන්නේ එතකොට මට පොඩ්ඩක් කියන්නකෝ අර ඉස්සෙල්ලා අර කීප එක මට ඒ ළමයා කීප දේ හරියටම බලා ගන්නත් එක්ක මේ ඔම්මි සමන් මේකල ඇප්ලිකේෂන් දාන්න ගියාට පස්සේ එතන මේ අන්තිමට මේ එක එක ඇප්ලිකේෂන් ෆෝර්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉෂුව එකක් තියෙනවා. මේ එක මම පොලිස් දෙපාර්තමේන්තුව කතා කරලා පස්සේ ඒගොල්ලෝ නම් ඔව් කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පල්ලෙහාම තියෙනවා අවසානයේ ගියාට පස්සේ print and home කියලා බටන් දෙකක් print බටන් එක ක්ලික් කරාට පස්සේ save as දිලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම හුඟක් කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න බෑ. අවසානයේ ඇප්ලිකේෂන් ෆෝම් ෆිල් කරාට පස්සේ ආයි මුලටම එනවා. ඒක සිස්ටම් එකේ ඉෂුව එකක් වෙන්න ඕනේ. අපි මම ඒගොල්ලෝ කිව්ව පොඩක් බලන්න කල් තියෙනවනේ අපිට මේ මාස නම් කල් තියෙන හින්දා පොඩක් ලබන සතිය දිහාට ආයි බලන්න කියලා ඒගොල්ලන්ට. ආව් ඒක හොඳයි සර් ඒ වගේම තමයි ළමයි මේ තව ළමයෙක් කිව්වා අර ඒ ළමයාට මේ කියන්නේ එඩිට් කරන්න ප්‍රශ්නයක් ඇවිල්ලා මොනාරි වෙනසක් කරන්න වෙලා එයා අපහු දාන්න හැදුවලු. අපහු දාන්න හදනකොට මේ ඩෙන්ටිටි නම්බර් එකෙන් ඕල්රෙඩි ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා ඒ නිසා දාන්න බෑ කියලාලු. කියන්නේ සිස්ටම් එක අඳුරගන්නේ ආපහු ඇප්ලිකේෂන් එකක් දාන්න යන විදිහට. එතකොට මේ අන්න එහෙම බැලුවොත් ඔයගොල්ලන්ට ඔයාලගේ ඇඩ්මිෂන් ඇප්ලිකේෂන් එක හරියට සබ්මිට් වුණාද කියලා බලා ගන්න පුළුවන් මේ මොකද එතන මේ පෙන්වන නිසා. හැබැයි මං හිතන්නේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් දෙයි. මොකද ඉන්ටර්වයුව අරන් යන්න ඕනේ නිසා එහෙම ගන්න බැරි වෙච්ච අයට හරි විසඳුමක් දෙයි. අපිත් බලලා ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. එහෙනම් ළමයි මේ ගැසට් එක ගැන කතා කරමු. ඇත්තට මෙතන කාන්තා පිරිමි මේ දෙගොල්ලන්ගෙම එකම විස්තර වගේ තමයි තියෙන්නේ මේ ගැසට් එකේ. හැබැයි අර උස ඒ ටික තමයි පිරිමි ළමයිගේ වැඩි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරා. එතකොට මෙතන තියෙනවා අර ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න ඕනි කියලා ඒ විස්තර ටික. ඊට පස්සේ ආයෙ තියෙනවා සම්මුඛ පරීක්ෂණය මේක තමයි තියෙන්නේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීම පත්වීම පිරිනැමීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කිරීමක්සේ සලකනු නොලබයි කියලා කියනවා. ඒ නිසා මෙතනදී මම හිතන්නේ දැන් ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා ඇහුවා මේ පාර ළමයි ක්වොලිෆිකේෂන්ස් වැඩි කරලා තියෙනවා O level වල. මොකද ගිය අවුරුද්දේ පිරිමි ළමයි විතරක් ගැසට් වුණා. එදා බලපු සාමාන්‍ය පෙළ බලපු මට්ටමට වඩා වැඩි රිසල්ට් එකක් මේ පාර බලලා තියෙනවා. එතකොට මේ එහෙම නැති කෙනෙක් දැම්මොත් ඒගොල්ලන්ට ඉන්ටර්වයුව එන්න පුළුවන් මේ විදිහට ඉන්ටර්වයුව එකේදී තමයි ඔයගොල්ලන්ගේ මේ රිසල්ට් ෂීට් ටික චෙක් කරන්නේ. මොකද මට අර ආවා කියලා කියපු ළමයාත් කිව්වේ රිසල්ට් එක අඩුවෙන් තිබ්බට එකක් දැම්මා කියලා. ඒ නිසා ඉතින් වැටුප ගැන කතා කරොත් බේසික් එක 49550යි අවුරුදු 7ක් 540ක් ගානේ බේසික් එකට එකතු වෙනවා. ආය අවුරුදු 27ක් 670 ගාන එකතු වෙනවා. ඉතින් මේ යනකොට මේ 49550ට ජීවන වියදම් දීමනා අනිකුත් දීමන එකතු වෙලා ලක්ෂයකටත් වඩා වැඩි වැටුපකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන මූලික වැටුප 49550ට ජීවන වියදම් දීමනා නිල ඇඳුම් දීමනා මූලික වැටුපෙන් 22%ක් ආහාර නවාතැන් දීමනා දුෂ්කර දීමනා මේ දේවල් සේරම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. පුහුණුවෙන් පස්සේ මේ මෙන්න මේ දීමනා ටික එකතු වෙනවා. ඉතින් එතකොට මේ වැටුප් ක්‍රමය ළමයි පොලිස් කොස්තාපල් සාමාන්‍යක සහ විශේෂ කාර්ය බලකාය කියන දෙකටම එකම විදිහට තමයි වැටුප ලැබෙන්නේ. පුහුණුවෙන් පස්සේ ඔයගොල්ලන්ට මේවා වැඩි වෙනවා. දීමනා විවාහකයට
විවාහක දීම නාවුත් හම්බෙනවා. එතකොට ඊට අමතරව ඔයගොල්ලන්ට ප්‍රවාහන පහසුකම්, සුබසාධන වෛද්‍ය පහසුකම්, නිල ඇඳුම්. එතකොට ඔයගොල්ලන් කැම්පස් යනවා නම් පොලිස් අභ්‍යාස ආයතනය හරහා කරන පාඨමාලා ඒ දේවල් වලට අවස්ථාව හම්බෙනවා. එතකොට ක්‍රීඩා හැකියාවන් තියෙන අයටත් ඒ සඳහා ක්‍රීඩාවලට සහභාගී වෙලා ඒ පැත්ත දියුණු කරගන්නත් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලා ක්වොලිෆිකේෂන් එක වැඩි කරලා තියෙනවා කියලා. එතකොට මෙතනදී බලන්නේ O level වලට ගණිතය, විද්‍යාව, සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි විෂයන් ඇතුළත් විෂයන් 5කට සම්මාන සාමාත සහිතව විෂයන් 6කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම. එතකොට මෙතන කෙටියෙන් කිව්වොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම A හෝ B හෝ C තියෙන්න ඕනේ O level වල ගණිතය, විද්‍යාව. මම හිතනවා මෙතන ඉන්නේ සිංහල මීඩියම් කරපු ළමයි කියලා. එතකොට ගණිත, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි කියන විෂයන් 4ට අඩුම 100ක් තියෙන්න ඕනේ. ඊට අමතරව තව මොකක් හරි විෂයකට 100ක් තිබිලා තව මොකක් හරි විෂයකට අවම වශයෙන් S එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔන්න ගණිතය දෙවනි පාර කරලා හරි 100ක් තියෙන ළමයට ඔන්න ගැටලුවකින් තොරව අයදුම් කරන්න පුළුවන්. මෙතන තියෙන ඔන්න දෙවරකට නොවැඩි වාර ගණනකදී කියලා. දෙවර කියන්නේ ෆස්ට් ට්‍රයි එකයි සෙකන්ඩ් ට්‍රයි එකයි නෙවෙයි. රිසල්ට් ෂීට් දෙකක්. ඒ නිසා සමහර විට සෙකන්ඩ් ට්‍රයි එකේත් ගණන් වල ටෙස්ට් එකක් තිබිලා තර්ඩ් ට්‍රයි එකේ 100ක් දාගත්ත ළමයට ෆස්ට් ට්‍රයි රිසල්ට් ෂීට් එකයි සෙකන්ඩ් ට්‍රයි රිසල්ට් ෂීට් තර්ඩ් ට්‍රයි රිසල්ට් ෂීට් එකයි දීලා ආයදුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් A level S2ක් තියෙනවා නම් ඒ ළමයාගේ බලන්නේ ගණිතයයි සිංහලයි කියන විෂයන් දෙකට C තියෙන්න ඕනේ. විද්‍යාව ඉංග්‍රීසි නැති වුණාට වෙන මොනවා හරි විෂයන් 3කට C තියෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රම දෙකෙන් එකකට ඔයාගේ රිසල්ට් එක තියෙනවා නම් ඔයාට අයදුම් කරන්න පුළුවන්. එතන තියෙනවා උසස් පෙළ විභාගය ගැන. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තියෙන මේ ටික. එතකොට ශ්‍රී ලංකාවේ ඕනම ප්‍රදේශයක සේවය කරන තනතුරේ රාජකාරියකට ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ කියලා කියනවා. අපි දැන් කතා කරේ පිරිමි ළමයින්ගේ තනතුර ගැන. ඒ කියන්නේ පිරිමි පොලිස් කොස්තාපල් ගැන නේද? බලමු උඩට. පොලිස් කොස්තාපල් සාමාන්‍ය තනතුර. එතකොට මේකේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. යහපත් චරිතකින් යුක්ත වෙන්න. ඒ වගේම තමයි ළමයි අනිවාර්යයෙන්ම විවාහක වෙන්න ඕනේ. වැන්දපු කෙනෙක්වත් ඩිවෝස් වෙච්ච කෙනෙක්ටවත් බැහැ ඇදුම් කරන්න. ඊළඟට උස අඩි 5යි අඟල් 4 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. පපුව අවම වශයෙන් හුස්ම නාලලා සෙන්ටිමීටර් 70.2ක් තියෙන්න ඕනේ. එතකොට උපැස්සුවලක් හෝ ස්පර්ශකාර්ස නොමැතිව කෙසේ අවම දෘෂ්ටිය 12න් 6කට වඩා අඩු වෙන්න බෑ. ඉතින් කියන්නේ ඇස් පරීක්ෂා කරලා බලනවා මූලිකවම ඔයගොල්ලන්ට. ඒ වගේම අර කෘතිම ශාරීරික වෙනස්කම් තියෙන බෑ. ටැටු වගේ දේවල් තියෙන්න බෑ. එතකොට සමීප ඥාතීන් අම්මා තාත්තා නැත්නම් බාරකාරයා සමීප සම්බන්ධතා පවත්වන අවිවාහක හෝ විවාහක සහෝදරයෝ සහ ඒගොල්ලා කසාද බැඳපු කට්ටිය අපරාධ වර්ධකට වර්ධකාරයෙක් වෙලා තියෙන බෑ. ඒ කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් හොඳ විදිහට තියෙන්න ඕනේ. ඒකත් හොයලා බලලා තමයි පොලිසියට බඳව ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියනවා උස අඩු ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යකින් යුක්ත සහතික තියෙන හැම කෙනෙක් නම් එයාගේ උස පිළිබඳ නොසලකලා එයාව බඳව ගන්න පතින් බලධාරියාගේ අනුමැතිය අරව පුළුවන් කියලා. ඉතින් මෙතන ඉන්නවා නම් පිරිමි ළමයෙක්ගේම උස අඩු එයාට මේ ස්පෝර්ට්ස් පැත්තෙන් සහතික තියෙන හැම කෙනෙක් නම් අයදුම් කරලා බලන්න. හැබැයි මෙතනදී පත්තින් බලධාරිය තමයි තීරණය කරන්නේ. ඉතින් ගැසට් නිවේදනය අනුව අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ත් 24ත් අතර වෙන්න ඕනේ. එතකොට දවසක් හරි පහු වෙලා නම් බෑ ඔයගොල්ලන්ට අයදුම් කරන්න. ඉතින් මෙතනදී තව මගෙන් අහුවා A level කරන ළමයි. ඉතින් තව හිටිය 18 සම්පූර්ණලා නැති අය. ඉතින් ඒ ළමයින්ට ඊළඟ වතාවක අවස්ථාව තියෙනවා 24 වෙනි අනිවාර්යෙන් වතාවක් දෙවතාවක් අයදුම් කරන්න හැකියාව ලැබෙයි. ඊළඟට මූලික පරීක්ෂණයක් තියෙනවා. මේ මූලික පරීක්ෂණය මුලින්ම තියෙනවා.
මූලික පරීක්ෂණය කරලා එතනින් පාස් වෙච්ච කට්ටිය තමයි මේ විභාගෙට මුහුණ දෙන්න තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මූලික පරීක්ෂණයේ ඔරොත්තු දීමේ පරීක්ෂණයක් තියෙනවා. එතනදී මීටර් 1000ක් දුවන්න දෙනවා. එතකොට විනාඩි 3ට වඩා අඩු නම් ලකුණු 30යි, 3ත් 4ත් අතර 20යි. ඒ කියන්නේ මීටර් 1000 දුවන යන කාලය එතනදී විනාඩි 5කට වඩා යනවා නම් එතනදී මේ ළමයා සමත් වෙනවා. ඉතින් ඔන්න මේකට යද්දී හොඳට දුවලා පුරුදු වෙලා යන්න. එතකොට මේ තියෙන එක්සයිස් ඒව ටිකත් විනාඩියක් ඇතුළත කොච්චර ප්‍රමාණයක් කියලා අපිට කරන්න පුළුවන්ද කියන දේ බලනවා. ඉතින් මෙතන කියන අර මීටර් 1000ක දුර විනාඩි 5ක් කාලෙක දුවා ගන්න බැරි කෙනෙක් යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් විදියට සැලකනවා කියලා. ඉතින් ඊළඟට සාමාන්‍ය පොලිස් සේවය සඳහා බලවදී ඉහතර මේ තියෙන එක්සර්සයිස් වලින් ලකුණු 50ක් තියෙන්න ඕනේ. එතකොට විශේෂ කාර්ය බලකායට යනවනම් 60ක් තියෙන්න ඕනේ. ලිඛිත විභාගය සර් කතා කරා. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර දෙක ඔයගොල්ලෝ අර ටෙස්ට් එක පාස් වුණාම ඔයාලට එක්සෑම් එක තියෙනවා. එක්සෑම් එකට මේ සබ්ජෙක්ට් පේපර් දෙක තියෙන්නේ. ඉතින් ඒක සර් විස්තර කරලම කතා කරා. ඊට පස්සේ ලිඛිත විභාගයෙන් සමත් වෙන්න ඕනේ. කියන්නේ 40ට වඩා ගන්නවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි යෝග්‍යතා කීමේ සම්මුඛ පරීක්ෂණය. එතකොට වේකන්සි ගාන වගේ 5 ගුණයක් මේ අවසාන යෝග්‍යතා පරීක්ෂණයට කැඳවනවා. ඉතින් ළමයි මේ පාර තිබ්බේ 7500ක් ගන්නවා කියලා ඉඳන් ලොකු පිරිසකට ලොකු chance එකක් තියෙනවා මේකට. අයදුම් කරාම මෙතන ඉන්ටර්විව් එකටත් ගොඩක් දෙනෙක්ට chance එක තියෙනවා. ගොඩ දෙනෙක් ගන්න නිසා. ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්නේ නැතුව විභාග හොඳට ලියලා අර දුවන පයින් එකත් ප්‍රැක්ටිස් කරලා යන්න. එතකොට ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකේදී අතිරේක අධ්‍යාපන සුසුකම්, වෘත්තීය සුසුකම්, තව භාෂා හැකියාව, ඔයාලගේ ක්‍රීඩා හැකියාව ඒ දේවල් වලට ලකුණු දෙනවා. එතකොට මෙතනදී අවම ලකුණු ප්‍රමාණය මෙතන 40කට වඩා තියෙන්න ඕනේ. එතකොට මේ සියල්ලම සලකා බලලා තමයි ඔයාලට මේ එකට යන්න ජොබ් එකට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙතනදී ස්පෝර්ට්ස් නෑ එහෙම කියලා හිතන්න එපා. මොකද ඒක ලකුණු 20යි දෙන්නේ. මොකද දැන් මෙතනදී අර ලිඛිත විභාගෙ ලියලා එන හැමෝටම ක්‍රීඩා මේ සාධක නැති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම එකක් නැහැයි කියලා ඔයාලා මෙතන හිතින් වැටෙන්න එපා. අනිත් දේවල් වලින් ඔයගොල්ලෝ ලකුණු හදා ගන්න ඕනේ. දැන් අර සර් කිව්වාගේ අපි අර කියලා දෙන විදිහට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉස්සරහ කොහොමද ඔයාලා කතා බහ කරන්නේ? ඒ දේවල් වලට ඔයාලගේ ලකුණු ටික ඒ පැති වලින් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ පසුබිම් පරීක්ෂණයක් තියෙනවා. අර සමීප ඥාතීන් අම්මා තාත්තා ඒගොල්ලෝ ගැන වෙනවම හොයලා බලලා එතනදිත් බලනවා මේ ළමයා මේ රැකියාවට මෙයාගේ ඥාතීන් සිම වැරද්දක් කරලා නැති ඇද්ද ඒ ටික බලනවා. ඊට පස්සේ ආපහු වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා. පොලිස්ට්‍රෝකල මාර්ගෙන් තියන්නේ. එතනදිත් වෛද්‍ය පරීක්ෂණය මගිනුත් ඔයාලා සමත් වෙන්න ඕනේ. මේක මේ රැකියාව කරන්න ඔයාලා ශරීරය යෝග්‍යයි කියන එක ඔප්පු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඔක්කොගෙම පාස් වෙන අයදුම්කරුවෝ අන්ට දැන් එකකට ලකුණු දෙනවනේ විභාගෙට මෙහෙම අර දුවන පයින් එකට එක්සයිස් වලට වෙනම ඊළඟ ඉන්ටර්විව් එකට වෙනම මේ ලකුණු ටික ඔක්කොම එකට එකතු කරලා අවරෝහණ ක්‍රමයට පවතින පුරප්පාඩු ප්‍රමාණය මත වැඩි ලකුණු ඉඳන් අඩු ලකුණට පිළිගස්සපුවම දැන් අපි හිතමුකෝ මේ තනතුරට 2000ක් ගන්න කියලා. එතකොට පළවෙනියට වැටෙන 2000ට තමයි රැකියාව ලැබෙන්නේ. එතකොට මූලික පුහුණුව ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී ලබා දෙනවා. ඒ වගේම මූලික පුහුණුව සාර්ථක අවසන් නොකරන නිලධාරීන්ගේ මූලික පුහුණු කාලය දීර්ඝ කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙතන සේවා කොන්දේසි මේ දේවල් ටික තියෙනවා. ස්ථිර කරන හැටි, කාර්යක්ෂමතා කඩයින් විභාග ඒ දේවල් ටික තමයි තියෙන්නේ. මේ ටික නම් අපි ගැසට් එක දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒක කියව ගන්න පුළුවන්. ඊළඟට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දැන්ට දාපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ටික PDF විදියට සේව් කරලා තියාගන්නවා. උපන්න සහතිකයේ මුල් පිටපතක් ගන්න, identity එක, ඊට පස්සේ වගේ O level A level certificates, ඊට පස්සේ driving license තියෙනවා නම් driving license එක. එතකොට ඔයා දැනටත් රජයේ සේවයේ ඉන්නවා නම් ලෙටර් එකක් ගන්න ඕනේ අතන ප්‍රධානියාගේ. ඔයා මේ ජොබ් එකට සිලෙක්ට් වුණොත් ඔයාව මේ පොලිසියේ මේ තනතුරට එන්න මුදා හරින්න
කැමතියි කියලා ඔයාගේ ආයතන ප්‍රධානියා ඒ වගේම ඔයා රාජ්‍ය සේවයෙන් හරි සන්නද්ධ සේවයෙන් හරි අයින් වෙලා තියෙනවා නම් ඒ අයින් වෙච්ච එක ගැන ලිපිය අස්වීමේ ලිපියත් මෙතන අයදුම් කරන්න ඕනේ. මෙන්න මේ අංක 18 යටතේ තියෙන මේ ડોකියුමන්ට් එක තමයි ෆිල් කරලා ආයතන ප්‍රධානිය හරහා අරගෙන ටැච් කරන්න තියෙන්නේ. දැනටත් රජයේ සේවයේ ඉන්න. එතකොට කාන්තාව පොලිස් කොස්තාපල් තනතුර ගැන බැලුවොත් මෙතන තව විශේෂයෙන් දෙයක් කියනවා 2020 ජනවාරි 24 දිනට රජයේ ගැසට් නිවේදනය අනුව අයදුම්පත් යොමු කළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට බඳවා ගැනීම සුදුසුකම් ලබා සිටි අයදුම්කාරියන් හට වයස් සීමාව නොසලකා හැර අනිකුත් සුදුසුකම් සපුරා ඇතනම් සාමාන්‍ය කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට පමණක් ඉල්ලුම් කර හැක කියලා. ඒ කියන්නේ මෙතන ඉන්නවනම් ඒ කලින් තිබ්බ ගැසට් එකකින් අයදුම් කරපු අයට මේ පාරට අයදුම් කරන්න දෙනවා. එයාලගේ වයස් සීමාව නොසලකා හැර කියලා තමයි කියන්නේ. එතකොට අනිත් දේවල් වැටුප ඒ දේවල් ටික පිරිමි කොස්තාපල් කෙනෙක් හා සමානවම යනවා. මූලික සුදුසුකමුත් මෙතනදී O level A level ඒ මම ඉස්සෙල්ලා කියපු සුදුසුකම තමයි. ඊට අමතරව උස වෙනස් වෙනවා. අඩි 5යි අඟල් 1 හෝ ඊට වඩා වෙන්න ඕනේ. ඊළඟට තව දෙයක් තමයි සමහර ළමයි කිව්වා මගේ උස චුට්ටක් මදි කියලා. මම මගේ කලින් වීඩියෝ එකෙත් කිව්වා ඔයාලා try කරන්න උස එක්සර්සයිස් කළා හෝ මම දන්න එක කරන්න පුළුවන්ද කියලා වැඩි කරගන්න. මොකද මේවා හරියටම බලනවා. ඒ නිසා මෙතනදී ඒක බලන නිසා දශමයක් හරි අඩු නම් ඉවරයි. ඒ හින්දා ඔයා ඒක විසඳ ගන්න ඕනේ. ඉතින් බැරිද අනේ මගේ උස පොඩ්ඩක් මදි මට බැරිද මාව රිජෙක්ට් වෙයිද කියලා ඇහුවා කියලා. මගෙන් ඉතින් වෙනස් නෑ ඔයාව ගන්නේ කියන්න මට බෑනේ. ඒ නිසා ඒක ඔයාගේ පැත්තෙන් ඔයා බලා ගන්න ඕනේ දෙයක්. එතකොට මෙතනදිත් අවිවාහක වෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී අවිවාහක කියන්නේ කියන්නේ විවාහ නොවී දරුවෙක් ඉන්න කෙනෙක් හරි ප්‍රෙග්නන්ට් කෙනෙක් එහෙම වෙන්නත් බෑ. නීත්‍යානුකූල විවාහ නොවී එහෙම ඉන්න කෙනෙක් වුණත් එහෙමත් බෑ. දික්කසල් වෙච්ච කෙනෙක්ටත් බෑ. වැන්දපු කෙනෙක්ටත් බෑ. ඒ දේවල් ටික තමයි තියෙන්නේ වයස් සීමාව. එතකොට මෙතනදී දුවන්න පයින්න තියෙන එක්සයිස් ඒ ටික අර දේවල් ටිකම තමයි. එතකොට විභාගයේ ආපහු තියෙන්නේ විස්තර ටික. ඉන්ටර්විව් එක පසුබිම් පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂණ ඒ ටික. ඉතින් එතකොට තව කට්ටිය අහපු දෙයක් තමයි අර සාමාන්‍ය පොලිස් කොස්තාපල් හා විශේෂ බලකාය මේ දෙකිනුත් එකට තමයි කට්ටියට අයදුම් කරන්න පුළුවන් වෙලා තියෙන නිසා මේ දෙකෙන් ඔයාලා වඩාත් කැමති එක අයදුම් කරන්න. ඊළඟට අනිත් අනතුර තමයි පොලිස් කොස්තාපල් රියදුරු තනතුර. මෙතන පොඩි වෙනසක් තියෙනවා. මොකද තනතුර වෙනස්. එතකොට මේක පිටිමි ළමයිට විතරයි දාන්න පුළුවන්. එතකොට වැටුප නම් 49550 එකම බේසික් එකෙන් යනවා. අනිත් දීවනා ටිකත් ඒ විදිහටම හම්බ වෙනවා ඒගොල්ලන්ට. හැබැයි වයස් සීමාව මෙතන ළමයි 18ත් 28ත් කියලා තියෙන. එතකොට අධ්‍යාපන සුසුකම මෙතන අඩුයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය හා මාධ්‍ය භාෂාව ඇතුළුව දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන දෙකක් සහිත විෂයන් 6කින් සමත් වෙන්න ඕනි කියලා කියනවා. එතකොට මෙතන නම් ඔන්න ගණිතයයි සිංහලයි ඇතුළුව කියලා තියෙනකොට සම්මාන දෙක ගණිතයයි මාධ්‍යය දෙක ඇතුළේ තියෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔන්න O level විෂයන් 6කින් පාස් වෙලා ඒ පාස් වෙච්ච විෂයන් 6 ඇතුළේ ගණිතයයි සිංහලයි තියෙනවා නම් මොනවා හරි වෙන විෂයන් දෙකකට හෝ ඊට වැඩි රිසල්ට් එකක් තියෙනවා නම් ඔන්න ආයතන කිරීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට ගණිතයේ 100ක් නැති ළමෙක් ඉන්නවා නම් පිරිමි ළමෙක්ට නම් ඔන්න පොලිස් කොස්තාපල් රියදුරු තනතුරට දාන්න හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේගොල්ලන්ට තව බලන දෙයක් තමයි සැහැල්ලු මෝටර රථ හෝ බර වාහන පැදීමේ වළංගු රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඒ වගේම මෝටර රථ කාර්මික ශිල්පයේ පිළිබඳ තියෙන දැනුම පළපුරුද්දටත් ප්‍රමුඛතාවය දෙනවා. ඉතින් උස අඩි 5යි අඟල් 2 හෝ ඊට වැඩි වෙන්න ඕනේ. එතකොට පිරිමි පොලිස් කොස්තාපල් කෙනෙක්ට වඩා කොස්තාපල් රියදුරු කෙනෙකුගේ උස අඩුවෙන් බලන්නේ පපුව අඟල් 30ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.
අනිත් දේවල් ටික වෛද්‍ය පරීක්ෂණ, මූලික පරීක්ෂණ ඒ ටික හැමෝම තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට මූලික පරීක්ෂණේ සමත් වුණාට පස්සේ වෘත්තිමය පරීක්ෂණයක් තියෙන්නේ. ඒත් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. එතකොට අර විභාගෙ නෙවෙයි තියෙන්නේ. ඊට ප්‍රායෝගික පරීක්ෂණයේදී එතකොට ඩ්‍රයිවිං කරලා පෙන්නන්න ඕනේ. ඒ දේවල් ටික ඒ වගේ දේවල් ටික තමයි තියෙන්නේ. ඊළඟට යෝගගත සම්මුඛ පරීක්ෂණය ඉස්සෙල්ලා වගේම තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොගේම ලකුණු එකතුවට තමයි අර වැඩිම එකේ ඉඳලා අඩුම ලකුණට පෙළ ගස්සලා වඳවා ගැනීම කරන්නේ. ඉතින් ඊටු ටික තියෙන පත්වීමේ ඉදිරියට ස්ථිර කිරීම ඒ දේවල් ටික ඊළඟට අර අප්ලෝඩ් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ටික ඒ දේවල් ටික. ඉතින් මූලිකව කියන්න තියෙන ඒ ටික තමයි ළමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දැන්. ඒ වගේම අර තවමත් ගැටලුකාරී ප්‍රශ්න වලට අපි ඉදිරියේදීත් ඔයගොල්ලන්ට chat එකට සහ වීඩියෝ මාර්ගයෙන් ඔයගොල්ලන්ගේ ගැටලුවට උත්තර ලබා දෙන්නම්. දැන්ට තියෙන ප්‍රශ්න දාන්නකෝ. ඔව් 2000 ළමයි දාතු ගණිත අනිවාර්යෙන්ම C ඕනේ. ගණිතේ නැත්තම් දාන්න බෑ. 2001 අය කියන්නේ ඒගොල්ලන්ගේ වයස මේ අවුරුද්දට 25යි නේද? මේක දාන්න බෑ ළමයි. එතකොට ඊට අවුරුද්දක් බාලයගෙත් මේ වෙද්දි ඒ කියන්නේ 24 වෙනි උපන්දිනේ ඇවිල්ලා තියෙන්න බෑ. හරියටම එහෙනම් ක්ලෝසින් ඩේට් එක දවසේ 24 වෙනි උපන්දිනේ තියෙන්න ඕනේ. මේ හරියට වයස බලනවා. එතකොට 2001 නේ අපි ඉන්නේ. එතකොට 2001 කියන්නේ දැනටමත් වයස 25. මේ අවුරුද්දේ 25 වෙනි බර්ත්ඩේ එක ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට දාන්න බෑ. මේ ෆිසිකල් දාන්න පුළුවන් දෙක අහලා ෆිසිකල් දාන්න බෑ ඔන්ලයින් විතරයි දාන්න පුළුවන්. මේ ඔය කඩවල් වල සමාකට විකුණන මේ ඇප්ලිකේෂන් ෆෝම් කියලා අහුවෙන්න එපා ඒවට. මේ පාර ෆිසිකල් කියන්නේ ආට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් ප්‍රොසෙස් යවන්න බෑ ඔන්ලයින් විතරයි දාන්න පුළුවන්. ඔයාලට වෙන ළමයි කීප දෙනෙක් දාලා තියෙන මේ ඇප්ලිකේෂන් ෆෝම් එක කඩේ තිබ්බා අරගෙන දාන්න පුළුවන්. එහෙම දාන්න බෑ ඔන්ලයින් විතරයි දාන්න පුළුවන්. ඇප්ලයි කරපුව හැමෝටම එනවද කියලා නම් බලමු. මර ළමයි මට කියපු දෙක තමයි හැබැයි මෙහෙමයි ඔයගොල්ල ඉන්ටර්වයුව එකට ගියාම අර ඔයාලගේ O level ඒ සහතික ටික බලද්දි අනිවාර්යෙන් ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් ටික හරිනම් ගැටලුවක් නැහැ. පියෝද SI ඇප්ලයි කරා ඉන්ටර්වයුව ඩේට් ලෙටර් එක ආව මං ගියේ නැහැ. මේ පාර එතකොට දාන්න ඉන්නේ මේකට. ඔයාලට දරුවෝ මේකට දාන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. SI ගිය පාර ගැටලුවක් දාපු වෙන එක එකක් මේ පාර නැහැ. දාන්න පුළුවන්. අරකේ ප්‍රොසෙස් එක තාම යනවා ඔයාට. ඒකින්ද බලන්න ඔයාට මේ ප්‍රොසෙස් එක ඉස්සරහට වේවි SI එකේ ගිය අවුරුද්දේ. හුමන් SI බලමු ඉදිරියේදී කැසට් එකක් ආවොත් අපි දැනුම් දෙන්නම්. ගණන් හිස් තිබිලා LL ටෙස්ට් දෙකක් තියෙනම් බෑ පුතා. මේ ගණන් වලට මොන විදියට කරත් ගණිතය සහ සිංහල වලට C එක තියෙන්න ඕනේ. විශේෂ කාර්යයි ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් විදියට තියෙන්නේ. විශේෂ කාර්ය බල්පාය සහ පොලිස් කොස්තාපල් එක. යම් තාක් දුරකට වෙනස්කමක් තියෙනවා. ඔයාලා ටිකක් විස්තර හොයලා බලලා දාන්න. ඔයාලා කැමති එක. සයන්ස් වලට නවෝදය අනිවාර්යෙන් ඕනේ නැහැ. ඔයාට A level වලට S දෙකක් තියෙනවා. හැබැයි O level වලට සිංහලයි ගණිතයයි C තියෙනවා නම් දාන්න පුළුවන්. A level S දෙකක් තියෙනවා. ඉන්ටර්වයුව එකෙන් පස්සේ තමයි ටෙස්ට් පේපර් එක තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාන පිළිවෙලට ඉන්ටර්වයුව එක ඉක්මනින් තියෙනවා. ඒ කියන්නේ ක්ලෝසින් ඩේට් එක ඉවර වෙන කලින්ම ඉන්ටර්වයුව එක තියන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර සර්ටිෆිකේට් ටික බලලයි ඊළඟට අර දුවන පයින් ඒ ටෙස්ට් එක පාස් වෙන කට්ටියගේ ලිස්ට් එකක් දාලා යාරට තමයි ලිඛිත විභාගෙට ලියන්න එන්නේ. දුවන පරීක්ෂණය අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ. අර විනාඩි 5කට කලින් මීටර් 1000 තියෙන මීටර් 1000 දුවන්න ඕනේ. දුවලා ඔය වෙන්න හැබැයි මීටර් 10ට විනාඩි 5ක් සාමාන්‍ය යන්නේ නැහැ මම හිතන්නේ. ඒක ගැන ලොකුවට හිතන්න එපා. මොකද ගිය අවුරුද්දේ අපි ගිය අවුරුද්ද අපිත් ළමයි හුඟක් සම්බන්ධ වුණා. ඔය දුවන්න බෑ කියන එක දුවන්න පුළුවන් එදාට. ඔය පොඩ්ඩක් හැබැයි කලින් ප්‍රැක්ටිස් වෙලා යන්න ඕන ඔයගොල්ලෝ. එකපාරටම එදාට යන්න නැතුව පුඩුවන ගෙදර වාට ගෙදර පොඩ්ඩක් තනක් බලලා කාට හරි උදව්වට අරගෙන ස්ටොප් වොච් එකක් මාරේ අරගෙන ප්‍රැක්ටිස් වෙලා යන්න. හැබැයි ඔක ගිය පාර දිව්වා. දිව්පු කට්ටියට
අවස්ථාව තිබ්බා. හැබැයි ගිය පාර මෙහෙම දෙයක් වුණා. ගිය පාර හුඟක් මහත ළමයි ආවට පස්සේ ඒ මහත ළමයි නම් එහෙමම හරවල යවලා තිබ්බා. ඔයාලට දුවන්න බෑනේ පුතා තේරෙනවා යන්න කියලා. එහෙම දෙයක් ගිය පාර වුණා. හුඟක් මහත කට්ටිය ගියොත් නා. ඒ ළමයා අපිට කිව්වා මට මතක අපි ගිය අපි කලින් අවුරුදු දෙකක අපි මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරානේ. ඒකින් හින්දා. මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ක්‍රීඩා සහතික නැහැ කියන එක ඔයා හිතලා හිතින් වැටෙන්න යන්න එපා. මොකද දුවන පයින් එකයි ඊට පස්සේ විභාගේ ලකුණු. ඔය ඔක්කොම එකතු කරලානේ අන්තිමට හදන්නේ. එතකොට මේ හැමෝම ක්‍රීඩා සහතික තියනෑම නෙවෙයි ආයුධම් කරන්නේ. ඒ නිසා ඒක ලොකුවට හිතන්න එපා. O level සුසුකම් ඔක්කොම සයන්ස් මැත්ස් තියෙනවා නම් A level අවශ්‍ය වෙන්නේ නැහැ. අර O level කියන විෂයන් ඔක්කොටම C තියෙනවා නම් අහලා තියෙනවා. දුවන්න තියෙන්නේ රවුන්ඩ් එක වෙන්න ඕනේ. එතර කියන්නේ සෙට් T කියලා ෆෝන් එකකින් ඉන්න ළමයෙක් මේ ටැමිල් ඒ කියන්නේ සෙකන්ඩ් ලැන්ග්වේජ් විදිහටද ෆස්ට් ලැන්ග්වේජ් විදිහටද කියන්නේ ඊට අමතරව තව C එකක් ඕනේනේ අන්න ඒක විදිහට වගේ ටැමිල් එක සලකා ගන්න පුළුවන්. වයස 25 වුණාට යන්නම බෑ. මොකද 24ට අඩු තමයි ගැසට් එකේ තියෙන්නේ. ඔයාලට මේ රිසල්ට් එක මේ කියන්නේ A levels තියෙනවා නම් බලමු ඉදිරියේදී SI ගැසට් එකේදී වයස් සීමාවේ වෙනසක් එක්කවොත් ඔයාලට SI එක දාන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වුණා මේ පාර එනට ආවේ PC ගැසට් එක විතරයි තාම. ICT පුතා එක මැසේජ් එකකින් දාන්න මොකද මට අනිත් අයගෙත් මේ කමෙන්ට්ස් එනකොට මේ ගණිතයට ස්ථිරයි දාන්න බෑ අප්සරා. අනිවාර්යයෙන්ම ගණන් වලට C එක තියෙන්න ඕනේ. ඕනෑමට මැස්සේ සිංහල B තියෙනවා සයන්ස් වලට විතරයි ඉංග්‍රීසි එලෙලට C එකයි තියෙන්නේ. අනේ පුතා C එකක් තියෙනවා නම් දාන්න බෑ. අපරාධ ඔයාට O level result එක හරියට තියෙනවා. එහෙනම් A level වලට subject දෙකක් පාස් වෙලා තියෙන්න ඕනේ. හරි. ඕගොල්ලෝ මේ ප්‍රශ්න දාන අතරතුර මම ඔයාලට පොඩි දෙයක් පැහැදිලි කරන්න යන්නම්. දැන් ඔයාලට ගෲප් එකේ මම දැම්මා ප්‍රශ්න පත්‍රයක්. මේ මොකද්ද මේ ප්‍රශ්න පත්‍රය? මේක මේ තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් තමයි දරුවෝ ඔයාලගේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්නේ. ඒත් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඔයාලට මේ ආකාරයේ ප්‍රශ්න පත්‍රයක් තමයි බලා ගන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර අපි ගත්තොත් අපි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර විතරක් දල වශයෙන් කතා කරන බලාපොරොත්තු වෙනවා 15කට එහා පැත්තේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 15කට එහා පැත්තේ අපි කතා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න පත්‍රයක් තමයි මේක දැම්මේ. මේ ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා සමාන. මොකද මේ ප්‍රශ්න පත්‍රයේ බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ දක්වලා තියෙන මොකද්ද ඔයාලට? මේකේ දක්වලා තියෙන පැයක පේපර් එකක්. ඉතින් ඔයාලටත් එන්නේ පැයක පේපර් එකක්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න පත්‍ර ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේක විශේෂයෙන් දැම්මේ ඔයාලට ඔය සාම උගක් කට්ටිය මේව දාන්නේ නැහැ. කරන කට්ටිය ක්ලාස් එක ළමයි ආවට පස්සේ ළමයිට තමයි මේක දෙන්නේ කියලා. අපි එහෙම නැතු කෙලින්ම දැන් මේක ඔයාලට ප්‍රශ්න පත්‍රය බලා ගන්න පුළුවන්. අපි පන්තිට ආවන් නැත්නම් ඔයාලට ප්‍රශ්න පත්‍රය මොන වගේද කියලා හඳුනා ගන්න පුළුවන් හින්දා අපි මේ ප්‍රශ්න පත්‍රය දැම්මේ. මේ ප්‍රශ්න පත්‍රය ඇතුළේ ගත්තට පස්සේ අපි ඕන ප්‍රශ්නයක් අද කතා කරමු. ඔයාලා ප්‍රශ්නයක් දාන්න. අපේ මිසුත් කමෙන්ට් වලින් හරි ඔයාලට උදව් කරාවේ ඔයගේ ප්‍රශ්න වලට. ඒත් එක මේකක් බලන්න. මේ ප්‍රශ්න පත්‍රය අපි පොඩ්ඩක් කරමුද කියන්නේ. ඔක්කොම කරන්න අපිට ටයිම් එකක් නැහැ. හැබැයි අපිට දල අදහසක් ගන්න. දරුවෝ මේ ප්‍රශ්න පත්‍රය බලන්න. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 5 ගැන කතා කරොත් ඒ පළවෙනි ප්‍රශ්න 5 ඇවිල්ලා තියෙන මොකද්ද? අපි ඕකට කියනවා වචන ආශ්‍රිත ගැටලු. මොකද්ද? වචන ආශ්‍රිත ගැටලු. සාමාන්‍යයෙන් ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන බහුතරයක් ප්‍රශ්න පත්‍ර කොමන් ස්ට්‍රක්චර් එකේදී පළවෙනි ප්‍රශ්න 3ත් පළවෙනි ප්‍රශ්න 5ත් අතර මේ වචන ආශ්‍රිත ගැටලු වලින් තමයි ඔයාගේ අභියෝගතාවයේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. හරිද? ඔය බලා ගන්න පුළුවන් මේකේ නම් ප්‍රශ්න 10ක්ම දීලා තියෙනවා වචන ආශ්‍රිත ගැටලු වලින්. හරිද? වචන ආශ්‍රිත ගැටලු වලින් පිළිම 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයට යන්න මේ ප්‍රශ්න පත්‍රෙට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ප්‍රශ්න අංක 16 20. ප්‍රශ්න අංක 16 20ට යන්නකෝ. ප්‍රශ්න අංක 16 20 මොකද්ද? මේ ප්‍රශ්න අංක 16 20ට අපි කියනවා හුඟක් අයට අමාරු ඒරියා එකක්. හැබැයි අපිත් එක්ක සම්බන්ධ වුණොත් ආසම කරන ඒරියා එක බවට මම පත් කරන ඕගොල්ලෝව. ඒ තමයි දරුවෝ. මේක මම සිංහලෙන් කිව්වොත් එච්චර මීටර් නෑ. මම ඉංග්‍රීසියෙන් කියන්නකෝ. ලොජික් අහලා තිනවද?
අපි මේ අහලා තියෙන මේ A level art වල logic කියලා එකක් තියෙනවා. ඔව් නේද? ඒ logic නෙමෙයි මේ logic. මේ වෙනස් logic එකක්. මේවට අපි කියන logic කියලා සිංහලෙන් කියන්නේ තර්කණය කියලා. මේ තර්කණය ගැටලුවක් තමයි තියෙන්නේ ප්‍රශ්නාංක 16 20 ප්‍රශ්න පත්‍රයේ. තර්කණය ගත්තොත් මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. ඒ තමා තර්කණය, තර්කන රාමු, විශ්ලේෂණාත්මක තර්කණය. අපි මේ තර්කණය ගැන කියලා දෙනවා, තර්කන රාමු ගැන කියලා දෙනවා, විශ්ලේෂණාත්මක තර්කණය ගැන කියලා දෙනවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ වැඩි වශයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ඒවි කියලා. මම මේ කතා කරන අභියෝගතාවය කියන කොටසට විතරයි. හරිද? ඔයාලට තව එනවා පේපර්ස් දෙකක්. කියන්නේ කොටස් දෙකක්. මොකද්ද? තව කොටස් තුනක්. මොකද්ද? භාෂා හැකියාව, අවබෝධය, සාමාන්‍ය දැනීම. ඒ ටික ගැන බය වෙන්නත් එපා. මම කලින් කිව්වා වගේ අපිත් සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට මේ හැමදේම ක්‍රමානුකූලව ඉගෙන ගන්න පුළුවන්. මතක් කිරීමක් කරනවා YouTube එකේ මේ වීඩියෝ එක බලන කවුරු කෙනෙක් ඉන්නවා අපිත් සම්බන්ධ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහා description box එකේ දාලා ඇති WhatsApp group link එකක්. ඒ WhatsApp group link එක ක්ලික් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරිද? හරි. පොඩ්ඩක් මේක කියවන්නකෝ. ප්‍රශ්නාංක 16 20 මේ වීඩියෝ එක බලන ළමයි ඉන්නවා නම් මේක නැති අපේ group එක join වෙන්න මම PDF එක දාන්න. හොඳේ. මේක කියන්නේ මොකද්ද? ප්‍රශ්නාංක 16 20 තෙක් ප්‍රශ්න LMNOP හා Q නැමැති මහාචාර්යවරුන් 6 දෙනෙක් එක්තරා ව්‍යාපාරික පාසලක පාතු ලබන අලෙවිකරණය, මූල්‍යකරණය, තොරතුරු තාක්ෂණය, උපයාමාගහ මෙහියුම් යන පාඨමාලා 5ක් බාරව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ කියලා තොරතුරු ලොට් එකක් දාලා තිනවා. මොකද්ද? මෙම මහාචාර්යවරයාගේ දෙදෙනෙක් පමණ පාඨමාලා දෙකක් බැගින් බාරව කටයුතු කරනවලු. තව එක්කෙනෙක් මෙහෙම බාරව කටයුතු කරනවලු. ලොකු බයිලාවක් ගහලා තිනවා. සාමාන්‍ය තරකන වලදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔය වගේ බයිරාවල් එක තමයි. මම මේක විසඳන ආකාරය සරලවම කියලා දෙන්නම්. දරුවෝ PDF එකේ ගාව තියෙන ළමයට මම මේ කියන්නේ මේ වගේ තර්කණය වගේ ගැටලුවක් ආවට පස්සේ ඔයා ප්‍රධාන වශයෙන් කරගන්න ඕනේ මේ ගැටලුව කොටස් වලට වෙන් කරගන්න ඕනේ. කොටස් වලට වෙන් කරගන්න. ඒ කියන්නේ මේ ගැටලුව ප්‍රධාන වශයෙන් අපිට වෙන් කරගන්න පුළුවන් කොටස් මොනවද කියලා ඒ කොටස් වලට වෙන් කරගන්න ඕනේ. දැන් දරුවෝ මේ ගානේ ගත්තොත් මේ ගානේ ප්‍රධාන වශයෙන් කොටස් 3යිනේ අපිට බලා ගන්න පුළුවන්. මොකක්ද අද්දීනේ ඒ කොටස් 3? ඒක තමයි මේක. මේ බලන්නකෝ. දරුවෝ මේ ගානේ ගත්තොත් දැන් මේක එකපාරටම ඔලුවට යන්නේ නැහැ. මම පිළිගන්නවා. ඇයි? අගක් මුලක් මැදක් මුකුත් දන්නේ නැහැ. හැබැයි මම දල වශයෙන් අදහසක් දෙන්න ඔබට. මේ ගානේ බැලුවට පස්සේ අපිට තියෙන ප්‍රධාන වශයෙන් කොටස් 3. මොකද්ද? එකක් තමා දරුවෝ නම් ටිකක් තියෙන මහාචාර්යවරුන්ගේ. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අපිට තියෙන දරුවෝ බාරව තියෙන සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. නැද්ද? තියෙනවා. ඊට පස්සේ සහාය දක්වන සබ්ජෙක්ට් මොනවද? සහාය දක්වන සබ්ජෙක්ට් ටිකක් අපි ගාව තියෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? නම් ටිකයි සහාය දක්වන සබ්ජෙක්ට් ටිකයි බාරව කටයුතු කරන සබ්ජෙක්ට් ටිකයි මෙන්න මේ රාමුවක් ඇතුලේ කොටු කරලා අපිට තංගාල විනාඩි ගානකින් මේ ගාන හොයා ගන්න පුළුවන්. මම සම්පූර්ණ ගාන කරන්න යන්නේ නැහැ. මම අදහසක් දෙන්නේ ඔයගොල්ලන්ට. හරිද? හරි. මම එකක් කරලා පෙන්නන්නද? දැන් එකක් කරලා පෙන්නන්නද? යන්නකෝ ප්‍රශ්න පත්‍රයට. මේ ප්‍රශ්න පත්‍රයේ දරුවෝ කියනවා මොකද්ද ඔයාලට? කියනවා හරි මෙහෙම තුන්වෙනි කොටස බලන්නකෝ. මූල්‍ය පාඨමාලාව සහාය දක්වන මහාචාර්යවරයා ඕවේ. මොකද්ද? දැන් දැක්කද ෆීල් කරගන්න ගියා. ඕ කියන එක්කෙනෙක් ඉන්නවා. එයා මොකද්ද සහාය දක්වන්නේ මූල්‍ය. දැක්ක ෆීල් කරගන්න විදිය. කලින් නිකන් ගැලෝ ගමන් නිකන් මඤ්ඤම් වුණානේ. දැන් එහෙම නෑ නේද නේ? ඔය වගේ ෆීල් කරන් යන්න මම මුලින් ඉඳන් කියලා දෙනවා පන්තියේ මම සරල අදහසක් දෙන්නේ. හරිද? මහාචාර්ය ඕවේ. එම පාඨමාලාව බාරව තවත් මහාචාර්යවරු තිදෙනෙකු කටයුතු කරයි. එම පාඨමාලාව බාරව තවත් මහාචාර්යවරු තිදෙනෙකු කටයුතු කරයි. ටක් ගාලා අපි වෙනම කටුසටහනක් ගහ ගන්න මූල් එකේ බාරව තව 3 දෙනෙක් ඉන්නවා. දැම්ම දාගන්න බෑ අපි දන්නේ. මේක පෙන්ඩින් තියෙනවා.
හරිද? ඔය වගේ ස්ටෙප් බයි ස්ටෙප් මේ ගණන් ලස්සනට හදාගෙන යන්න පුළුවන්. ඔයාලට ඉස්සරහදී අපේ පන්තිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ හැමදේම ඔයාලට දැන කියා ගැනීමේ හැකියාවක් තියෙන අමාරු කෑල්ලක් මේ තර්කණය කියන්නේ. හැබැයි බය නැතුව ඔයාලට පුළුවන් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ. එතකොට 16ට උත්තරේ 4ද? ඉන්න බලන්න ළමයෙක් අහනවා හොඳයි. හොඳ ළමයෙක්. හොඳ ළමයෙක්. පේපරේ බලපු ළමයෙක් කෙලින්ම අහනවා සර් 16ට උත්තරේ මොකක්ද? 16 උත්තරේ මොකක්ද? දරුවෝ 16 උත්තරේ 4 නෙමෙයි දරුවෝ. 16 උත්තරේ M 2. 16 උත්තරේ 2 M. බය වෙන්න එපා. වල වැරදුනාට දුක් වෙන්න එපා. තාම මුකුත් දන්නේ නැහනේ. මුකුත් දන්නේ නැතිද? මේ මොකද මේක අපි හදපු පේපර් එකක් නෙමෙයි. විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. ඔයාලට මේ ආකාරයේ ප්‍රශ්න පත්‍රය තමයි එන්නේ. ඉතින් මේ ආකාර ප්‍රශ්න පත්‍ර එකක් නෙමෙයි. එකක් නෙමෙයි. අපි දල වශයෙන් 15ක් කතා කරනවා. මේ જાතිය ප්‍රශ්න පත්‍ර දල වශයෙන්. මේක ඇතුලේ වෙනම තව අපි මොඩල් පේපර්ස් කතා කරනවා. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ තව අපේ ඉන්ජිනියර්ස් එකතුලා next part එක කතා කරනවා. මම මේ කියන්නේ අභියෝගතාවයේ පැත්තට විතරයි. සාමාන්‍යයෙන් පැත්ත ගත්තොත් සාමාන්‍යයෙන් පැත්තේ අපි 2025 ඉඳන් 2026 දක්වා සියලුම කාලය තොරතුරු කතා කරනවා. ඊට අමතරව පොලිසියට සම්බන්ධ විෂයානුබද්ධ කොටස් ටික කතා කරනවා. සිංහල එක ගත්තොත් සිංහල එකේ සිංහල කියන්නේ ලොකු ඒරියා එකක්. හැබැයි පොඩි කාලයක් ඇතුව සිංහල ඉගෙන ගන්න ඕනේ. ඒකින්ද අපි වෙනම concept එකක් හදලා අපි ස්වාමීන් වහන්සේ ෆාස්ට් ට්‍රැකින් concept එක කියන්නේ අපේ පන්ති වලට සම්බන්ධ වුණාට පස්සේ ඇත්තම කතා කිව්වොත් කවි කියන ඒවා, බණ කියන ඒවා, අපේ අතීතය ගැන කියන ඒවා, තව කෙනෙක් ගැන වර්ණනා කරන ඒවා කියලා කොටස් කඩ අර Facebook දාන සමහරක් සර්ලා එහෙවනේ අපේ පන්තියේ. එන්නේ වැඩ කරන්න. වැඩ විතර අපේ පන්තියේ වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ගත්තොත් එක දිග අඛණ්ඩ වැඩ. අඛණ්ඩ වැඩ. මොකද සිංහල භාෂාව හා අවබෝධය, භාෂා කියවස අවබෝධ කරන ලොකු වාස් ඒරියා එකක්. ඒ ඒරියා එක මෙච්චර වගේ පොඩි ප්‍රමාණයක් කාල පරිච්ඡේද කරපු ඉවර කරන්න ඕනේ. ඒක හැබැයි ක්‍රමානුකූලව අවශ්‍ය දැනුම ලබා දෙමින් තමයි කරන්න. ඒකින්ද ඒ දේවල් ගාන්ට මිම්මට ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙලා පස්සේ දැන කියා ගන්න පුළුවන්. හරිද? අසන්ති හරිද? ඔයා 16 උත්තරේ දරුවෝ 4 නෙමෙයි 2 හොඳේ. අපි ඒක ඉගෙන ගමු. මේ පේපරේ මම හදන්නම්කෝ. හරිද? ඉස්සරහට අපි මන්දේ ආවට පස්සේ. හරිද අසන්ති? හරි. එතකොට ආයෙ මතක් කිරීමක් කරනවා. අපේ පන්ති වලට අපි ගන්නේ රුපියල් 2000ක් විතරයි දරුවෝ. රුපියල් 2000ක් විතර සම්පූර්ණයෙන්ම මේ පන්ති වලට අපි ලබා ගැනීමක් කරන්නේ. අපිට බැරි වෙලාවක්වත් හරි රිවිෂන් එක පන්තියක් කරන්න ඕන චූටි මුදලක් අරගෙන රිවිෂන් පන්තියක් වෙනම කරන්න පුළුවන්. ඒක සාමසීරණය කරලා අවසානයේදී රිවිෂන් පන්තියක් ඔබ ඉල්ලුවොත් කරන්න කියලා පොඩි රිවිෂන් පන්තියක් කරන්න පුළුවන්. දැනට අපි සම්පූර්ණ මේ පේපර් ක්ලාසස්, ටිකට් ක්ලාසස් ඔක්කොම ඉවර කරලා රුපියල් 2000 ඔබෙන් ගන්නේ. ඉදිරියේදී රිවිෂන් පන්තියක් කරොත් පොඩි මුදලක් අරන් වාඩ කරනවා. සම්පූර්ණ පන්ති 32ක් 35ක් අතර ප්‍රමාණයක් මේ රුපියල් 2000ක තුල ඔයාලට කවර් වෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට අපි අලුත් ටෙක්නොලොජිස් යූස් කරනවා. අපි ඉන්ජිනියර්ස් ස්මාර්ට් බෝඩ් යූස් කරනවා. ඒ වගේ ටෙක්නොලොජි යූස් කරලා තමයි අපේ පන්ති මෙහෙවීම සිද්ධ කරන්නේ. ටයිම් ටේබල් දරුවම ටයිම් ටේබල් ඉෂුව කරලා තියෙන්නේ. මේ ඔක්කොම පන්ති රාත්‍රී කාලේ තමයි තියන්නේ. ඔක්කොම පන්ති රාත්‍රී කාලේ තියන්නේ. හරිද? ඔක්කොම පන්ති රාත්‍රී කාලේ තියන්නේ. ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක්ට උනත්, රැකියාවක් කරන කෙනෙක්ට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. සමහරක් විට ඉදිරියට පන්ති කිහිපයක් සතිය දවස්වල වැටේවි. ක්ලාස් එකකට 2000ක් නෙමෙයි ඔක්කොමට. ඔයා සාමාන්‍ය බුද්ධිය, සාමාන්‍ය දැනීම, සිංහල භාෂාව, අභියෝගතාව වාස්සේ මූලික ගණිතය නැත්නම් පේපර් ක්ලාස් මේ හැම එකටම ඔය ඔක්කොමට රුපියල් 2000. එකින් එක රුපියල් 2000 ගෙවන්න ඕනේ නැහැ. හරිද? හරි. සතියේ පන් දවස් 3ක් වගේ වැටේ දරුවෝ. රෙකෝඩින් ක්ලාස් උත් එක්ක ඊට පස්සේ ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් එක. අපි මුලින්ම ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් පටන් ගන්නවා. මොකද ඔයාලට මුලින්ම ඉන්ටර්වයුව එක තියෙනවනේ. අපි මුලින්ම ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් පටන් ගන්න සැලසුම් කරන් ඉන්නේ. ඉක්මනටම සම්බන්ධ වෙන්න. දැන් අපි 10 අපේ 16 ක ඩේට් දැම්ම සමහරට අපේ 16 කලින් පටන් ගන්නේවි.
මොකද හේතුව ඉන්ට්‍රෝ ප්‍රැක්ටිස් එක යන්න මොකද මේ දවස්වල ඇප්ලිකේෂන් දාපු කට්ටිය දැම්ම ඉන්ට්‍රෝ වෙනවා. එහෙම ආවොත් ශනික අපි ඉන්ට්‍රෝ ප්‍රැක්ටිස් පටන් ගන්නවා. අපේ අනිත් අපේ සයිකොලොජිස්ට් ඉන්නේ අපේ මනෝවිද්‍යා උපදේශක වඩේක් ඉන්න අපේ මාරුකීපේ ඒ සර් සම්බන්ධ වෙනවා. ඔයාට ඉන්ට්‍රෝ ප්‍රැක්ටිස් කරන්න. සමහරටම ලබන සති ඉන්ට්‍රෝ ප්‍රැක්ටිස් ක්ලාස් පටන් ගන්න පුළුවන්. ඒකත් මේක ඇතුළේමයි. ආයි වෙනම ෆී ගවන්න ඕනේ නැහැ. රුපියල් 2000 ඇතුළේ එකක් තියෙනවා. ඔයාට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? මට සම්බන්ධ අපි ළමයි 500ක වගේ රේන්ජ් එකක් තමයි බදවා ගැනීම කරන්නේ. ඊට වැඩිය ගන්න නැහැ රේන්ජ් එක. ඒ නික්මට සම්බන්ධ ගිය අවුරුද්දේ අපිත් ළමයි 500කට ආසන්න සංඛ්‍යාව සම්බන්ධව ගිය අවුරුද්දේ. අපේ තරඟ විභාගවලට වැඩි ප්‍රතිඵල අපි ආනන්දන ගිය අවුරුද්දේ අපි ප්‍රතිඵල බාර බලමු උන් අපිත් සම්බන්ධ වුණා පස්සේ. තා ප්‍රශ්න මොනවද තියෙනවද දරුවෝ ඔයගොල්ලන්ට? පන්ති ගැන හරි මොන හරි අහන්න. දැන කියා ගන්න. මේ දැන් මම ඔයගොල්ලන්ට ගෲප් එකට දැම්මනේ විභාග පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ පාස් පේපර් එක තනියෙන් කරන්න ඕගොල්ලෝ try කරන්න. මම අපේ පන්තියට ආවත් නැතත් ඒක මට ගැටලුවක් නෑ. තනියෙන් try කරන්න පේපර් එක. ඒක self study කරන්න තනියෙන්. මාර වැලියු එකක් කරනවා ඕගොල්ලන්ට ඒක. හොඳේ? ඒක තනියෙන් try කරන්න මේ පන්තියට එන්නේ නැතුව හරි කමන්නේ මේ පේපර් ගන්න ඕන කට්ටිය අපේ පස්සේ ගෲප් එකේ join වෙන්න මම පේපර් එක දානවා. ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. හරි අපි ළමෙක් කියනවා බදවා ගැනීම අංශ සර් කෙනෙක් කිව්වා කියලා අපේ 12 27 අතර ඉන්ටු ගණීවි කියලා. එහෙම වුණොත් ඉන්ටු ප්‍රැක්ටිස් ටක් ගාලා පටන් ගන්නවා මම. සමහර ලබන සතියේ ඉන්ටු ප්‍රැක්ටිස් පටන් ගන්න පුළුවන්. ඉන්ටු ප්‍රැක්ටිස් ක්ලාසස් ටික පටන් ගන්නවා. ඉක්මනට සම්බන්ධ වෙන ඔයගොල්ලෝ. හරිද? එතකොට ඔයාලා පටලව ගන්න එපා. අපි 20 minutes LK institute තවත් එක කට්ටි කරනවා. අපි 20 minutes LK institute අපේ ගාසුමුද 2000යි 2500 නෙමෙයි වෙන කට්ටිය තමයි 2500 ගන්න. අපි 20 minutes LK institute එතකොට පටලවා ගන්න නැතුව ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න හොඳේ. නැත්නම් ඔක පටලවා ගන්න පුළුවන් තවත් එක කට්ටිය කරන හින්දා. හරි හොඳයි. A level අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ. A level ඕනේ නැහැ. O level දාන්න පුළුවන්. ඔව් සමහර කට්ටිය මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රොසෙස් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සරහට බලමු. කොහොමද ඒක විශේෂ ටික ලබන සතිය වගේ අපි බලමුකෝ. තාම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. බලමු ඒක අපි. හරි. අපේ මිස් මොන හරි තියෙනවද මිස් කියන්න? අපේ ළමයිට ළමයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්බොක්ස් මැසේජ් එකක් විතරක් දාන්න මම බලපෙලාට රිප්ලයි කරන්නම්. ඒ වගේම තව ඉස්සරහට මොකද ප්‍රශ්න එනවා නම් ඇප්ලිකේෂන් එක ගැන වීඩියෝ වලින් අරගෙන එන්නම්. මේ නවෝදයට මම ඉස්සෙල්ලා කමෙන්ට් එකකුත් දැම්මා. අර O level result එක හරි විදිහටම තියෙනවා නම් අවශ්‍ය නැහැ A level කරන්න. ඇප්ලිකේෂන් එකේ ළමයි මට මතක විදිහට අප්‍රේල් 27 කියලා තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකේ පෙන්නුනේ. මේ ගැසට් එකේ තියෙන 5-8 කියලා ඉන්නට මම කියන වලට පරක් වෙනකල් ඉන්න එපා. ඇප්ලිකේෂන් එක දාන්න. ඒ වගේම ක්ලෝසින් ડેට් එකට කලින් ඉන්ටර්වයුව පටන් ගන්නවා ඇප්ලිකේෂන් එන පිළිවෙලට. ඔව් ඒ නිසා ඇත්ත. මේ පරක්කු කරන්න එපා. ක්ලෝසින් ඩේට් එක කලින් පටන් ගන්න ඉන්ටු ගිය අවුරුද්දේ වුණා. ගිය අවුරුද්දේ ක්ලෝසින් කියන්නේ ළමයි ඇප්ලයි කරාද මෙහි ඉන්ටු ප්‍රොසෙස් එක යනවා ඇප්ලිකේෂන් දාපු කට්ටිය. එම වෙනවා. ඒකෙන්ද මම කිව්වා බොහෝ විට අපි ලබන සතියේම ඉන්ටු ප්‍රොසෙස් ඉන්ටු ක්ලාස් පටන් ගන්න පුළුවන්. අපි රයිටින් එක්සෑම් කල් තියෙනවනේ ඒක අපේ 16 පටන් අරගෙන ඉන්ටු ප්‍රැක්ටිස් එක අපි කලින් පටන් ගන්න පුළුවන් ලබන සතියේ. ඒක ඉක්මනට සම්බන්ධ වෙනවා හොඳ. මොකද ගිය අවුරුද්දේ එහෙම වුණා. ගිය අවුරුද්දේ මෙහි ඇප්ලිකේෂන් දාන ළමයි මෙහි ඉන්ටු යනවා මේ පැත්තේ. කිව් කරන වැඩේටක් ගාලා. හරි ප්‍රශ්න මුකුත් නෑ නේද දරුවෝ ඔයගොල්ලන්ට? yes into ඇඳන් යන්න ඕනේ මොනවද? ළමයි කහ ප්‍රශ්න මේ. කොහොමද අයි කන්ටැක්ට් එක තියාගන්නේ? කොහොමද බයන්තු කතා කරන්නේ? අහන ප්‍රශ්නට මොකද කරන්නේ? ඔයාලට දෙනවා පොඩි වේලාවක් මොකක්ද දෙයක් ගැන කතා කරන්න. ඒව කොහොමද අපි ගලපගන්නේ? හරිද? ඉංග්‍රීසි මීඩියම් ඉන්නවනම් ඉංග්‍රීසි මීඩියම් උනත් අපි ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් කරලා දෙන්න. ප්‍රශ්නයක් නෑ. හරිද? ඔය භාෂා ප්‍රවීණත්වය ගැන අහනවනේ. එතකොට සමහරට ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නම් එතන ඉන්ටර්වයුව එකේ පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් පොඩි කෑල් දෙකක් දුන්නොත් ඔයාගේ එන මාක්ස් වැඩි. ඒ වගේ අවස්ථා අපි ඉංග්‍රීසියෙන් මොනවද කොහොමද අපි ඒක අපේ වැලියු එක හදාගන්නේ හැමදේම අපේ සර් කියලා දෙයි. ඔයා අපේ වීඩියෝ එක බලන්න අපි දාලා තියෙන අපේ ක්ලාස් එකේ වීඩියෝ එකක් කරපු ගිය අවුරුද්දේ කොහොමද ඒක කරගෙන එක ඔයාලට හැමදේම ගයිඩ් කරපලා වෙනම Zoom එක අරගෙන Zoom එක වෙනම එක එක්කෙනා ගන්නවා. අරගෙන එවල වීඩියෝ ඔන් කරන්න කියනවා.
ඔව් අපි කරන එක හාට කරනවා. වීඩියෝ ඔන් කරන්න කියනවා එයාට වීඩියෝ ඔන් කරන් අයි කන්ටැක්ට් එක බලන්න එපා. කොහොමද එයා ඇසිරෙන්නේ? මෙහෙම පැත්ත ඇඹිරලා මෙහෙම පැත්තට ඇඹිලා මෙහෙම ඉඳන් කතා කරලා එහෙම බෑ. පොලිසිය ඩිරෙක්ට් තියෙන්න ඕන දේවල්. හරිද? ඒ ඔක්කොම හදන අපේ පන්තියේදී. හරි. හරි දරුවෝ එහෙනම් ප්‍රශ්න මොකුත් නෑ නේද? හරි එහෙනම් අපි අපේ දේශනය අවසන් කරමු. ඔයාලා ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අපි තවත් සෙමින එකක් ඕන ඉස්සරහ දාගෙන අපි කතා කරමු. අපි අවසන් කරමු. එහෙනම් ඉක්මනට අපිත් සම්බන්ධ වෙන්න. හැකි ඉක්මනින් අපි පන්ති පටන් ගන්නවා. අපේ 16 ලිඛිත තෝරා ගැනීම පරීක්ෂා පන්ති පටන් ගන්නවා. බොහෝ විට ලබන සති ඉන්ටෝ ප්‍රැක්ටිස් පටන් ගනිවි. පොඩි ප්‍රමාණයේ බදවා ගන්න අපි. රුපියල් 2000ක් විතර අපි ගන්නෙ. හරිද? ඒකින්ද ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන යන්න පුළුවන්. සහ දන්න කියන හැමෝටම මේ ගැන ඉන්ෆර්මේෂන් එකක් දෙන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මෙහෙම එකක් කරනවා, ක්ලාස් එකක් කරනවා කියලා ඉන්ෆර්මේෂන් එකක් දෙන්න. දැන් කියා ගන්න පුළුවන්. මම දීපු විභාග ප්‍රශ්න පත්‍රේ try කරන් තම තනියම පන්ති ආවන්න නැතත් try කරන්න ඉගෙන ගන්න එකෙන් ඒ වගේ ඒ ඔබට විභාග දෙපාර්තමේන්තුවේ papers හැදෙන්න ඒකින්ද ඒව දැන කියා ගන්න පුළුවන්. ඒ papers සැකස්ම ඒ වගේ papers 15ක් විතර අපි කරනවා. අපිත් සම්බන්ධ වෙලා අපි අද සමගමු. අපි හැකීක්මනින් එනම් අවගොත තෝරා ගැනීමේ පරීක්ෂණය මම දිනුමු. ලිඛිත තෝරා ගැනීමේ පරීක්ෂණ අපේ 16 පටන් ගන්නවා. ඉන්ටෝ ප්‍රැක්ටිස් එක බොහෝ විට නබර සතිය පටන් ගන්නවා. ඒ කියන්නේ ඊළඟ එනට අපේ 6න් පස්සේ වෙන සතිය පටන් ගන්නවා. ඉක්මනට මේකින්ද සම්බන්ධ වෙන්න. මේ වීඩියෝ එක YouTube එක බලන කෙනෙක් ඉන්න අපිත් සම්බන්ධ වෙන්න ඕන. පල්ලියා WhatsApp group link දාලා තියෙනවා. ඒ WhatsApp group ඔස්සේ ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්. ඔයාලගේ පොලිස් සේවයට ඇතුළත් වීමේ සිහිනය සැබෑවක්ම වේවා කියලා අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා අපේ මිස් වෙනුනුත්. හරි එහෙනම් අපි ගිහින් එන්න අපි පන්තියෙන් නැවත හම්බෙමු.